ආයිබෝවන් සුබ දවසක්. අපි මේ අද ඉන්නේ කුඹුකන ප්‍රදේශයේ කුඹුකන් ඔය ආශ්‍රිතව. කුම්භකර්ණ රජතුමා ජීවත් වුණු මේ ප්‍රදේශය කුඹුකන කියලා හඳුන්වනවා. ඉතින් මේ කුඹුකන ප්‍රදේශයේ මැදින් ගලාගෙන යන ගඟ කුඹුකන් ඔය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ලස්සන වනපෙතකට උරුමකම් කියන මේ ගඟ දෙපස විශාල රූස ගස් වලින් තමයි වැහිලා තියෙන්නේ. දැනට මේ ගඟේ ජල මට්ටම වැඩි තත්ත්වයක් තමයි තියෙන්නේ. අඩි 15ක් පමණ ගැඹුරට මේ ගඟ තියෙනවා. එතකොට මේ ගඟේ වේල්ල දෙපැත්තේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මැණික් හා සම්බන්ධ වුණු ඉල්ලම් වලින් තමයි මේ ගඟ දෙපස සම්පූර්ණ භූමිය හැදිලා තියෙන්නේ. ඉතින් මේ ගඟේ වැඩි වශයෙන් මැණික් තියෙනවා කියලා තමයි ප්‍රදේශවාසීන් වුණා සියලුම දෙනා අදට කරුණු දක්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගඟ දෙපස තියෙන සුන්දරත්වය අපිට බලා ගන්න පුළුවන්. අපි මේ දැන් යන්නේ කුඹුකන් ඔය දිගේ කුඩා ඔය ප්‍රදේශයට. මෙන්න මේ විදිහට තමයි මේ ගඟේ අලංකාරය අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට ගිහිල්ලා තවත් මේකේ තියෙන සුන්දරතෑම් බලලා. ඉතින් මේ අපි ඉස්සරහට යන්නේ මහා කැලේ මැදින් මේ වනාන්තරය ඇතුලේ ඖෂධ වර්ග බොහොමයක් පිරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ගඟ දැක බලා ගන්න පුළුවන්. වතුර අඩු වෙන කාලෙට මේ ගඟේ ගැඹුර කොච්චරද කියලා අපිට බලන්න පුළුවන්. දැන් මේ වතුර වැඩි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේවා අපිට ස්වභාව ධර්මයේම දායාද වුණු සම්පත්. අපේ වගකීමක් තමයි මේ සම්පත් ආරක්ෂා කරගන්න එක. අපේ මව්බිමේ තියෙන මේ සම්පත් අපි ආරක්ෂා කරගන්න ඕනි. මේ ගඟ බලන්න එන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හැබැයි මේකට කැලි කසල එකතු කරන්න එපා. මේ තියෙන ස්වභාව සෞන්දර්යය එතකොට නැති වෙලා යනවා. මේ වනාන්තරේ විනාශ වෙනවා. එහෙම විනාශ වුණොත් කිසිම දවසක මේ දිය උල්පත මෙතනින් සිඳිලා ගිහිල්ලා මේ කුඹුකන් ඔය කියන එක අපිට නැති වෙලා යනවා. මේකේ තියෙන මැණික් වලින් තමයි මේ ප්‍රදේශයේ මිනිස්සු බොහෝ දෙනෙක් මැණික් ගරලා ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් මේ ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම අපේ යුතුයකමක්. තවත් වීඩියෝ එකකින් හම් වෙන්න. බුදු සරණයි හැමෝටම.